ඔබට මෙන්න මේ ගතිගුණ තියෙනවා නම් ඔබට අනාගතයේදී අනිවාර්යයෙන්ම සාර්ථක මිලියනියර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවර වෙනකොට මෙතනින් ලක්ෂණ කීයක් ඔබට තියෙනවද කියලා පහලින් අපිට කමෙන්ට් කරන්න. අංක 1. සාර්ථක පුද්ගලයෙක් එයාගේ උදෑසන ගත කරන විදිය ගැන පුදුම සැලකිලිමත්. ඒකට හේතුව එයාගේ දවසේ ටෝන් එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අද දවස කොයි වගේ එකක්ද වෙන්න යන්නේ කියන එක තීරණය වෙන්න එයා උදෑසන ගත කරන විදිය 100%ක් බලපානවා. ගොඩාක් වෙලාවට එකපාරටම ෆෝන් එක අතට ගන්නේ නැතුව, කරදර නැතුව, කලබලයක් නැතුව හොඳ අවධානයකින් වගේම හොඳ අරමුණකින් එයාලා දවස පටන් ගන්නවා. නිකන් තවත් දවසක් උදා වුණා වගේ එයාලා හැසිරෙන්නේ නැහැ. උදෑසනක් කියන්නේ පාරිශුද්ධ දෙයක් විදියටයි යාලා දකින්නේ. ගොසිප් බලන්න, එකපාරටම TikTok බලන්න එයාලා ඒක පාවිච්චි කරන්නේ නැහැ. ටිකක් මෙඩිටේට් කරන්න, ව්‍යායාම කරන්න සහ තමන් එක්ක කනෙක්ට් වෙන්න තමන්ගේ උදෑසනින් සැලකිය යුතු කොටසක් එයාලා පාවිච්චි කරනවා. අංක 2. වේගවත්ව දියුණු වෙන අනාගත මිලියනියර් කෙනෙක් පැය 24ම මොටිවේෂන් එක පස්සේ දුවන්නේ නැහැ. හිතට ගතට අපහසු දවස්වලටත් එයා දවස ජය ගන්න වැඩ කරනවා. එයා දන්නවා එයා වැඩ කරගෙන යනකොට ටික මොටිවේෂන් එක Taman පස්සේ එන්න පටන් ගන්නවා කියලා. එයා Tamanට ආත්ම විශ්වාසය දැනෙනකල් ඔක්කොම නතර කරලා බලාගෙන ඉන්නේ නැහැ. එයා විනයට අවංකයි. මොටිවේෂනල් වීඩියෝ එකක් අහලා වැඩ කරන්න Java එකතු කරගන්න එක වරදක් නෙවෙයි. පර්සනල් ඩෙවලොප්මන්ට් එකට වැදගත් දේවල් ඒ වගේ සෑහෙන්න තියෙනවා. හැබැයි දවසම මොටිවේෂනල් වීඩියෝ අහන එක ප්‍රැක්ටිකල් නෑ. ඒ වහනවා වගේම දවසකට ඔබ සැලකිය යුතු වැඩ කොටසක් කරන්නත් ඕනේ. අංක 3. එයා දවස ගානේ කම්මැලි දේවල් රිපීට් කරනවා. සාර්ථකත්වයේ හොඳ රුටීන් එකක හැංගිලා තියෙනවා. විශාල ක්‍රියාවන් මත නෙවෙයි. පුංචි නමුත් දිගින් දිගටම ඔබ කරන දේවල් මත ඒක රඳා පවතිනවා. විශේෂයෙන්ම අපිට ශාරීරික දියුණුවට ව්‍යායාම කරන්න වෙන එක කම්මැලි. හැබැයි මේ වගේ කෙනෙක් දිනපතා ඒ වෙනුවෙන් මොනවම හරි දෙයක් කරනවා. හිත හදාගන්න භාවනා කරන එක කම්මැලි. හැබැයි යා ඒක කොහොම හරි කරනවා. පාඩම් කරන්න කම්මැලි, වැඩ කරන්න කම්මැලි. හැබැයි ඒවට අනිවාර්යයෙන්ම මේ වගේ කෙනෙක් මුල් තැන දෙනවා. සහ ටික එතකොට ඒවා තවදුරටත් කම්මැලි වැඩ බවට පත් වෙන්නේ නැහැ. ඒවා යාලව ඉන්ස්පයර් කරන වැඩ බවට පත් වෙනවා. අංක 4. එයා තමන් මත ආයෝජනය කරනවා. එයා තමන්ගේ ශේෂ්ත්‍රයට අදාළ තමන්ගේ පර්සනල් ඩෙවලොප්මන්ට් එකට අදාළ පොත් කියවනවා, පොඩ්කාස්ට් වලට සවන් දෙනවා, ඉංග්‍රීසි හදා ගන්නවා, හොඳට නිදා ගන්නවා, හොඳට ව්‍යායාම කරනවා. එයා දන්නවා එයා තමන්ගේ ලොකුම වත්කම කියලා. එයා දන්නවා තමන්ගේ අරමුණට යන්න හොඳම විදිය තමන්ගේ පෞද්ගලික කුසලතා, දැනුම සහ අත්දැකීම් ඇතුළුව තමන්ගේ කැරක්ටර් එක වර්ධනය කරගන්න එක කියලා. එයා හෙමින් ඒ ගමන යනවා. අංක 5. එහෙම කෙනෙක් තමන්ගේ ශක්තිය, එනර්ජි එක ආරක්ෂා කරගන්නවා. එහෙම කෙනෙක් බය නැතුව, වර්ධකාරී හැඟීමක් නැතුව නැහැ බෑ කියන එක කියනවා. ඒ කියන්නේ එයා තමන්ගේ සීමාවන් දන්නවා. එයා people pleaser කෙනෙක් වෙන්නේ නැහැ. තමන්ගේම ගරුත්වයක් ලබන කෙනෙක් වෙන්නයි එයා ફોකස් කරන්නේ. තමන් විසින්ම අගය කරන පුද්ගලයෙක් වෙන්නයි එයා ફોකස් කරන්නේ. එයා දන්නවා අපිට හැමෝගෙම ආදරය ලබන්න බෑ කියලා. එයා දන්නවා අපිට වැඩක් පටන් ගන්න හැමෝගෙම කැමැත්ත, approvals ලැබෙනකල් ඉන්න බෑ කියලා. එයාට ඇත්තට මේ ගැන තියෙන්නේ උපේක්ෂා සහගත හැඟීමක්. අංක 6. ඒ තමයි positive mental outlook එකක් තිබීම. ටොම් කෝලි කියන්නේ අවුරුදු 5ක් ඇතුළත මිලියනියර්ස්ලා 233 දෙනෙක්ව අධ්‍යයනය කරපු ඇමරිකානු ලේඛකයෙක්. ඔහු තමයි මිලියනියර්ස්ලාගේ දකින මේ තවත් සමාන ලක්ෂණයක් විදිහට මේ ලක්ෂණය ගැන වැඩිපුර කතා කරේ. ඔබ හොඳ මානසික සෞඛ්‍ය තත්වයකින් ඉන්න එක සහ ධනාත්මක සුබවාදී ඇහැකින් ඔබ දිහා බලන එක ඔබේ වැඩවලදී ඔබේ මොළය 100%ක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න උදව් වෙනවා. ඔබට තියෙන නෙගටිව් මෙන්ටල් අවුට්ලුක් එකක් නම් මොකද්ද වෙන්නේ? ඔබ නොදැනුවත්වම ඔබේ මොළයේ ධාරිතාවෙන් 3න් එකක් ඒ හරහා ෂට් ඔෆ් කරලා දානවා. මොකද අපි සෑහෙන නෙගටිව් මානසිකත්වයක ඉන්නකොට අපේ මොළයට දියුණුව ගැන හිතලා නිර්මාණාත්මක වෙන්න පුළුවන් ධාරිතාවය හරි අඩුයි. මොකද නෙගටිව් මයින්ඩ්සෙට් එකක් තියන අය වැඩිපුර ස්ට්‍රෙස් එක කළමනාකරණය කරගන්නයි වෙහෙසෙන්නේ. හැබැයි පොසිටිව් මෙන්ටල් අවුට්ලුක් එකක් තියෙන කට්ටිය ගාව අප්‍රතහිත ධෛර්යය, නරක අත්දැකීම් හරහා වුණත් ශක්තිමත්ව නැගී සිටීමේ හැකියාව, ඉවසීම, අවධානය මේ හැම එකක්ම ඉබේ නිර්මාණය වෙනවා. ගොඩාක් මිලියනියර්ස්ලා ටොම් කෝලිට කියලා තියෙනවා ඇත්තටම ඔවුන් තමන්ගේ අරමුණු වලට යනකල්ම මේ වගේ ලක්ෂණ තමන්ට විශේෂ බව ඔවුන් දැනගෙන හිටියෙත් නෑ කියලා. ඉතින් පොසිටිව් මෙන්ටල් අවුට්ලුක් එකක් තිබීමම ඔබට බොහෝ සාර්ථකත්වයේ චරිත ලක්ෂණ නිර්මාණය කරගන්න උදව් වෙනවා. ඒක මග අරින්න එපා. අංක 7. ඔබ නාස්ති කරන කාලයට වඩා කාලයක් ඔබ යමක් නිර්මාණය කරන්න වෙන් කරනවා.
ඔබ කන්සියුම් කරන දේවල් වලට වඩා ඔබ ක්‍රියේට් කරන දේවල් වැඩි. මං අහලා තියෙනවා අපේ දියුණුව ගැන හිතලා අපි මෝර්නින් කොෆි එක කැප කරන්න උත්සාහ කරනවා නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. සහ මමත් ඒකට එකඟයි. හැබැයි සාර්ථක මිනිස්සු ඉතිරි කරන එක සහ ආයෝජනය කරන එක ගැන මාර සීරියස්. අපි අපේ ජීවිතයේ වයස 20 ගණන් වල මුල් අවදිය වගේ ඉන්නකොට අපිට හිතෙනවා ඇත්තටම ඉතිරි කරන්න තව කල් තියෙනවා කියලා. ඇත්තට මේක එහෙම නැහැ. ඒ සිතිවිල්ල හොඳ එකක් නෙවෙයි. The Psychology of Money කියන පොත ඔබ කියවලා තියෙනවා නම් ඒකේ 10 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මුදල් ඉතිරි කරන්න විශේෂ හේතුවක් ඕනේ නැහැ කියලා. ඒක පුරුද්දක් බවට පත් කරගන්නයි ඕනේ. The Psychology of Money පොතට අනුව ඔබට මුදල් ඉතිරි කරන්න අමාරුයි නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔබට තියෙන්නේ මුදල් ඉතිරි කරන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා කියලා නෙවෙයි. ඔබට මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙනවා කියලායි. ඒක ඇත්ත. ඉතින් මුදල් ඉතිරි කරන්න හෝ ආයෝජනය කරන්න දක්ෂ වීම අනාගත මිලියනිය කෙනෙක්ගේ තවත් ලක්ෂණයක්. මේකම අපිට කාලයටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඔබ කන්සියුම් කරන කාලයට වඩා ඔබ යමක් ක්‍රියේට් කරන්න ගන්න කාලය වැඩි වෙන්න ඕනේ. ඔබ ඔබේ දවසේ විනෝදාස්වාදයේ වෙනුවෙන් TikTok යන TV බලන වෙලාව පැය 3ක් නම් ඔබ පාඩම් කරන්න හෝ ඔබේ කුසලතා වර්ධනය කරන්න එහෙම නැත්නම් උපයන්න යොදාගන්නේ පැයක් වගේ කාලයක් නම් ඔබ පාවිච්චි කරන කන්සියුම් කරන කාලය නැත්නම් ඒ ප්‍රමාණය වැඩි. ඔබ නිර්මාණය කරන ප්‍රමාණය මදි. ඔබ ඒ ගැන හිතලා බලන්න. සහ අපි ක්‍රියේට් කරනවා නිර්මාණය කරනවා මදි වෙනකොට හිමිහිට අපිව විෂාදයේ තත්වයකට පවා යන්න පුළුවන්. අපි ක්‍රියේටර්ස්ලා. මිනිස්සු කියලා කියන්නේ නිර්මාණකරුවෝ. ඔබ මොනවා හරි නිර්මාණය කරමින් තමයි ජීවත් වෙන්න ඕනේ. අංකාට බොහෝ වෙලාවට එයාලගේ සෝෂල් කරන්සි එක ඉහළයි. ඔබ අහලා ඇති ඔබේ නෙට්වර්ක් එක තමයි ඔබේ නෙට් වර්ත් එක කියලා. ඒක ඇත්ත. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වලින් කියනවා අපිට අපේ පවුල හෝ පවුල තරමටම කිට්ටු අපිව අගය කරන ළඟම සම්බන්ධතා සහ කාලයක් තිස්සේ අපි දන්න අඳුනන ගැඹුරු සම්බන්ධතාවලට අපි දෙන තැන ඒ වෙනුවෙන් හොඳ වෙලාවක් දෙන එක ඒක ඍජුවම අපේ දියුණුවට බලපානවා කියලා. ජීවිතයේ අපිට ලැබෙන ඔපචුනිටිස් වලින් 10%ක් ඒ සම්බන්ධතා නියෝජනය කරනවා කියලා ඒ අය කියනවා. හැබැයි ඉතිරි 84%ම අවස්ථාවන් බොහෝ වෙලාවට එන්නේ වීක් ටයිස් වලින් කියලත් හොයාගෙන තියෙනවා. වීක් ටයිස් කියන්නේ යහළුවෝ හෝ පවුලේ සමාජිකයින් නොවන අයත් එක්ක ඔබට තියෙන මහා ලොකු සම්බන්ධතාවක් නොවන නමුත් සරල සම්බන්ධතා. ඒ වගේම ලොකු පිරිසක් එක්ක තියෙන දැන හඳුනුම්කම රැකියා අවස්ථා උදා වෙද්දී පවා ඔබට වැදගත්. වගේම ව්‍යාපාර කටයුතු වලදී සහ ඔබේ ශාස්ත්‍රය ඇතුලේ අලුත් දේවල් බෙදා හදා ගන්න පුළුවන් අයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න එක ඔබට අලුත් අත්දැකීම් අලුත් අවස්ථා සහ කොලැබොරේෂන්ස් වලට වැදගත් වෙනවා. එයාලව හොඳම යහළුවෝ බවට පත් කර ගැනීමත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් හොඳ ජෙනුයින් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වැදගත්. මේ වගේ ගැඹුරු නොවන සරල සම්බන්ධතා තොරතුරු වලට සහ අවස්ථාවන් වලට ඔබට මග කියනවා. අංක 9. එයාලා බවුන්ස් බැක් කෝඩ් එක හොඳින් මාස්ටර් කරපු අය. පැහැදිලිවම කියනවා නම් හයි අචීවර්ස්ලා දන්නවා පරාජයක් කියන්නේ යම් කිසි දෙයක අවසානය නෙවෙයි කියලා. ඒක ඔවුන්ගේ ජයග්‍රහණයට යන්න අවශ්‍ය තවත් එක පියවරක් කියලා. මේ ලක්ෂණ ඔබට තියෙනවා නම් ඔබ දවස ගානේ දියුණුව වෙනුවෙන් ඇක්ෂන්ස් ගන්නවා නම් අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා නම් එහෙනම් ඔබට ඊට අමතරව මහ ලොකු මොටිවේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. Good luck.